මම හදන්න යන්නේ රසම රස අලකිරි යොද්දක්. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය අපි ඉස්සෙල්ලාම අලකිරි දෙකක් තම්බලා මේ වගේ කැබලි කපා ගමු. ඊට පස්සේ ලුණු ගෙඩි අතරක් පොඩියට කපා ගන්න. සුදු ලුණු බික් දෙකක් කපා ගන්න. කරපිංච, රම්පේ, මාදුරු සුවල්පයක්, උළුවල් සුවල්පයක්, කුරුඳු කැබල්ලක්, අමු තුණු පහේ කුඩු, කහ කුඩු, අබ කුඩු චුට්ටක්. මේ තියෙන්නේ තිය කිරි කෝප්පයයි පොඩි මිටි කිරි කෝප්පයයි. මේ කිරි එක අපි ඊයේ පොල් තෙල් හදන්නකොට මිටි කිරි කෝප්පයක් අයින් කරලා ඉතුරු කරගත්ත කිරි. මම ඒ වීඩියෝෙදි කිව්වා ඒකෙන් මම ඔයාලට අලොද්දක් හදලා පෙන්නන්නම් කියලා. මේ ඒ කිරි එකෙන් අලොද්ද මම හදන්නේ. මේ අල ටික මැටි ඇතුලේකට දාගන්න. ඊට පස්සේ මේ අපි කපලා තියෙන ලූණු, කරපිංචා, රම්පේ, සුදු ලූණු, මාදුරු, කුරුඳු, උළුවල්, තුනපා කුඩු සහ මේ කා කුඩු ඔක්කොම මේ ආලයකට එකතු කරගන්න. අබ කුඩු ටික තියාගන්න. අන්තිමට තමයි මේ අබ කුඩු ටික එකතු කරන්නේ. දැන් අපි ලුණු ස්වල්පයක් දාගමු. දැන් අපි මේ දිය කිරි එකෙන් භාගයක් මේ ආලයකට දාගමු. මේ දිය කිරි ඒ කෝප්පෙන් භාගයක් දාගෙන අපි මික්ස් කරගමු. දැන් අපි මේ අල උද්ද ලිපේ තියලා ඔයාගමු. මේ අල උද්ද උයනකොට ඔයා නිතරම ඇඳකින් නිතරම ඇඳි ගන්න ඕනේ. නැත්තම් මේ අලොද්ද කැටි වෙනවා. ඒ නිසා නිතරම මේ අලොද්දක් හදනවා නම් අපි ඒ අලොද්ද හදනකොට ළඟ ඉඳන් මේ අලොද්ද හදා ගන්න ඕනේ. නිතරම මේ ඇඳි ගා ගන්න. නැත්තම් අලොද්ද කැටි ගහන්න බලනවා. දැන් අපිට ඉතුරු කරලා තිබ්බ දිය කිරි ඉතුරු භාගෙත් අපි ඒකට එකතු කරගමු. එකතු කරලා අපි ඒකත් චුට්ටක් වෙලා උතුරන්න දෙමු. දැන් මේ කිරි ඔද්දේ අපි දාපු ලුණු, කරපිංච, රම්ප ඔක්කොම හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මන් ගන්නේ අපි අපේ තියෙන මිටි කිරි කෝප්පයක් තියෙනවනේ. අපි මේ මිටි කිරි කෝප්පේ දැන් දාගමු. දැන් මේ මිටි කිරි කෝප්පේ දැම්මට පස්සේ ගොඩක් මේ ඔද්ද උතුරන්න එපා. ලාවට රත් කරාම ඇති. දැන් අපි අන්තිමට අපේ ගාව ඉතුරු කරලා තිබුණු අබ කුඩු ටික දාලා අපි ලිප ඕෆ් කරගමු දැන්. මේ මං අලොද්ද අදාගත්තට පස්සේ ඒ කිරි තව ඉතුරු වෙලා තියෙනවා. අපිට ඒකෙන් එළවලුවක් වුණත් අදා ගන්න පුළුවන්. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තව වීඩියෝ එකකින් ඔබ සැම හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.